මේක මොකද්ද තියෙන්නේ? මේ මම මේක ටේබල් කරනවා. අනුර බණ්ඩාරක මැතිතුමා මෙතෙන්ට ඉතාම විශිෂ්ට තීන්දුවක් දුන්න තනියම ලියලා නෙමෙයි. තනියම ඔබතුමිය මම කියන්නේ ලංකාවේ කතානායක කෙනෙක්ට මෙහෙම තනියම ලියන්න පුළුවන් වුණත් ලියන්න හොඳ නෑ කියලා. මේවා මුළු රටකට අදාළ තීන්දුව. අපි කැමති මේ වගේ දැනුමක් තිබෙන තීරණ ලැබෙනවට. අද හැල්ලු කරා මේ රූපවාහිනී විවාදයකට තනියම එන්නේ නැති කෙනෙක් නෙමෙයි විපක්ෂ നാයකතුමා. නේ? අන්දසවරය කියලා බලන් හිටියා ආවෙත්. ස්ක්‍රිප්ට් එකක් නැතුව කතාවක් කරන්න බෑ හුඟක් කලාවට. නෑ මම එතුමාට කියන්නේ එතුමා තමයි දැන් කිව්වේ මේ කවුරු හරි ලියලා දුන්න එකක් කියලා. එහෙම නෙමෙයි. එච්චර පටු වෙන්න ඕනද නෑ. මේ වගේ දේවල් හදන්නේ නීති විශාරදයන් කණ්ඩායම එකතු වෙලා. අනුර බණ්ඩාරක මැතිතුමා තනියම ලිව්වේ නෑ මේක. එතුමා ස්තුතිත් කරා මට මතක විදියට එක්ස්පර්ට්ස්ට. හෙට වෙන්නත් ඕනේ එහෙම තමයි. ඒ නිසා ගරු සභාපතිතුමීනි මෙතන තියෙන දේ මොකද්ද? අද තියෙන මේ හොරුට විරුද්ධව පොලිසිය පරීක්ෂණ ආයතන ක්‍රියාත්මක වෙනවා. අධිකරණය ක්‍රියාත්මක වෙනවා. මොකද්ද වංචා දූෂණ කොමිසම ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ නිසා ඕනකම තියෙනවා පාර්ලිමේන්තුව තියෙන අවස්ථාව පාවිච්චි කරලා අපි ඉල්ලපු හැමක් තේරීම් සභාවක දුන්නා. මේකත් අපි දෙන්න කැමති ස්ථාරණිය ගනුව කැමති නා. නිසා අනුර බණ්ඩාරක මැතිතුමාගේ ජගත් වික්‍රමසිංහ මැතිතුමාගේ රූලින් දෙක සහ මුලින්ම දෙකක්. මොකද්ද මේකේ කියන්නේ? මේකේ තියෙන්නේ අපිට ව්‍යවස්ථාවෙන් බලයක් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අග්‍රවිනිශ්චයකාරවරයෙක් හෝ වරියක් අදාළ කරන ඉම්පීච්මන්ට් කරන්න පුළුවන් බලයක් අපිට දීලා තිබෙනවා. ඒ නිසා තමයි ශිනාඩි බණ්ඩාරක මැතිණියගේ ඒ කරපු විදිය වැරදි වුණාට කරන්න බලයක් තිබුණා පාර්ලිමේන්තුවට. කරපු විදියයි වැරදි. ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ බලය දීලා තිබෙනවා. මොකද්ද? අධිකරණයේ කෙනෙක් සම්බන්ධව යමක් කරන්න ඕනේ කරන විදියක් තියෙන ව්‍යවස්ථාව. ඒතර ඒක තමයි අධිකරණයෙන් නතර කරේ. ඔබතුමා දන්නවා දැන් අග්‍රවිනිශ්චයකාරතුමියගේ සිද්ධියේදී ශ්‍රේෂ්ඨාධිකරණ කවුද? ශිනාඩි බණ්ඩාරක සිද්ධියේදීත් මට මතක විදියට උසාවිය කිව්වා මේක කරන්න එපා කියලා. නමුත් අපිට ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ බලය දීලා තියෙන නිසා පාර්ලිමේන්තුවේ භුක්ති විඳා. කරපු අරමුණයි කරපු විදිය අමුක ඇතයි. සා වැරදි. ඒ නිසානේ එතුමිය නැවතපත් උනේ. ඒ නිසා අනුර බණ්ඩාරක මැතිතුමා තීන්දුව කළේ මීට හාත්පසින්ම වෙනස් කරුණක් ගැන. එතුමා මොකද්ද කිව්වේ? එතුමා කිව්වා ව්‍යවස්ථාවෙන් දීලා තියෙන බලයක් තිබෙනවා. පාර්ලිමේන්තුවට පුළුවන් ඉම්පීච්මන්ට් ගැන කතා කරන්න විනිශ්චයකාරවරයෙක්ගේ ඒ දීලා තියෙන විදියට ඒක නතර කරන්න උසාවියට බෑ කියලා. ඒක තමයි මේ. අද මොකද්ද මේ කරන්නේ? අද ඒකේ ඉල්ලන්නේ පාර්ලිමේන්තුව ඉල්ලනවා උසාවියේ විනිශ්චයකරුවන් පිළිබඳව ඒගොල්ලන් ගැන කටයුතු කරන JSC අධිකරණ සේවා කොමිසම පිළිබඳව අධ්‍යයනය කරන්න ඒගොල්ලන් ගැන විමර්ශන කරන්න කැඳවන්න බලය. ස්ථේරින් කාරක සභාව මාං කියවලා තියෙන්නේ හරිද ගරු සභාපතිතුමීන් බාධා නොකර ඉන්න. බාධා ඒ නිසා මේ මොකද කරන්න දැන් කරන්න හදන්නේ මේගොල්ලෝ අහගෙන ඉන්නකෝ විශේෂ කාරක සභාව කැඳවන්නේ මොකටද? විනිශ්චයකාරරු කැඳවන්න මෙතෙන්ට විනිශ්චය වාඩි වෙන්න. ඔබතුමිය වාඩි කරන්න මෙයාව. නෑ මට වෙලාවක් නෑ. වාඩි වෙන්න. කරුණාකරලා කතාව කරන්න. උරුන්ට කඩේ යන්න එපා. දෙපැත්තෙම ඉන්නේ ඇලෝසියස් සල්ලි ගත්තා. ඒ නිසා මං කියන්නේ මං ඔබතුමියට කියන්නේ ඔව් මේ දෙපැත්තෙම ඉන්නේ ඇලෝසියස් සල්ලි ගත්තා. හරිද? ඒ නිසා ගරු සභාපතිතුමිය හොඳද? අපේ දේශපාලන සදාචාරය ඒවා ඕන දෙනෙක් චෙක් කරන්න. ඒවා කිසි දෙයක් කරන්න බෑ. අපි ඒ නිසා මම ඒකට කල්ලාස් කරන්නේ නැහැ. මං කියන්නේ මෙච්චරයි. මේක මොකද තියෙන්නේ? මේකේ තියෙන දේ තමයි මේ හදන්න තේරීම් කාල සභාව කැඳවලා අග්‍රවිනිශ්චයකාරණවත් කැඳවන්න පුළුවන්, විනිශ්චයකාරොත් කැඳවන්න පුළුවන්, කොහොමද කරේ අහන්න කියලා කරන්න පුළුවන්. සහ මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට දීලා නැති බලයක් පාර්ලිමේන්තුව. අපිට එහෙම බලයක් දීලා නැහැ. ඒ බලය හරහා මොකද අර මහින්ද රාජපක්ෂ 2017 විතර රැස්වීමක් කැඳවලා මෙන්න බලා ගන්න කියපු දීපු සිග්නල් එක තමයි දෙන්න හදන්නේ. එහෙම බලයක් අපිට ව්‍යවස්ථාවෙන් දීලා නැහැ. ඒක තමයි කරන්න යන්නේ. අනික හොරු මේ නඩු තියෙන කට්ටිය අද අධිකරණ වැඩියෙන් බයින්නේ කවුද මෙතන? මෙතන විපක්ෂ මන්ත්‍රීතුමාලා ඉන්නවා. තමිල්නාඩු සුකච්ඡි මන්ත්‍රීතුමාලා බයිනවත්. හරිම කලාතුරකින් ඒත් වෙන කෙනෙක් ගැන. සාමාන්‍ය මිනිස්සෙක්ගේ ප්‍රශ්නකට කතා කරන්නේ. මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීතුමාලා බයිනවද අධිකරණේ? නෑ. මෙතුමාලගේ පක්ෂෙත් සමහර මන්ත්‍රීතුමාලා ඉන්න මොකුත් කියන්නේ අධිකරණයට. කවුද මේ අධිකරණයට වැඩියෙන්ම කෑ ගහන්නේ? නඩු තියෙන කට්ටිය. අල්ලාස් කොමිසමේ නඩු තියෙන කට්ටිය. නඩු විභාගන කට්ටිය. ඒ නිසා මම කියන්න කැමති ගරු සභාපතිතුමීනි මෙතන අපි පාර්ලිමේන්තුවේ බලතල එක දශමයක්වත් මේ අද දුන්නු රූලින් එකෙන් නැති වෙලා නැහැ. අපි ඒ නිසා තමයි ව්‍යවස්ථාදායක සභාවේ අපිට තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවකුත්. ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරන ලද ස්වාධීන කොමිෂන් සභා
අපිට පුළුවන් ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව කැඳවන්න. එකක් අර මොකක්ද? අපිට ඒකටවත් බෑ මොකද්ද මේ අධිකරණ සේවා කොමිසම කැඳවන්න. ඒ නිසා මම ඒකයි කිව්වේ මෙතන සාමාන්‍යයෙන් ආණ්ඩුවක් තමයි මේක කරන්න ඕන කමතියි. හැබැයි දැන් මේක කරලා තියෙන්නේ ආණ්ඩුවල පහුගිය ආණ්ඩුවල හොරු දැන් බය වෙලා ඉන්නවා ජනවරම ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අධිකරණය තමන්ගේ කොන්ද පාවිච්චි කරන්න පටන් ගන්න දින කලින්ට වඩා ඒ නිසා තමයි අද මේ ගොරනාඩුව තියෙන නිසා අපි පාර්ලිමේන්තුවේ සම්පූර්ණ සෛරීත්වය ආරක්ෂා කරන පාර්ලිමේන්තුවේ තියෙන එක බලයක්වත් අපි අඩු කරන්නේ අපි ස්ථාර නියෝග පව හරියට කරන්න කියන්නේ ඒකයි. ඒ නිසා අපි ඒක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. මේ සම්බන්ධ නිසා පාර්ලිමේන්තුවේ බලය නිසා අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ තීන්දුව එලෙසම වළංගුයි. එලෙසම ඒ ස්පිරිට් එකත් එක්කම වළංගුයි. ඒ වගේම වෛද්‍ය ජගත් වික්‍රමාදිත්‍ය මැතිතුමාගේ තීන්දුවත් එලෙසම වළංගුයි. එහෙම තමයි අපිට රට කරන්න අපි හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව. නැතු අපිට තිබෙන බලය පාවිච්චි කරලා අපි වෙනත් ආයතන අකර්මණ්‍ය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි ගරු සභාපති.